හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා බිනෝජනික් චැනල් එකට. ඉතින් ගයිස් අද ගෙනල්ලා තියෙන්නේ රුපියල් 2500කට වගේ ගන්න පුළුවන් හොඳ JBL එකක්. Bluetooth speaker එකක් ගැන ගයිස් රිවිව් එකක්. ඉතින් ගයිස් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. JBL එකක රිවිව් එකක් ගයිස්. සාමාන්‍යයෙන් Bluetooth speaker එකක්. මේ ගයිස් JBL කියලා කිව්වට ගයිස් මේක ඔරිජිනල් JBL එකක් නෙමෙයි. මම මේක ගත්තේ ගයිස් දරාසේ ලින්ක්ස් දාලා තියන්නම් ගයිස්. අපි බලමු මේක කොහොමද හොඳයිද කියලා. ගයිස් මේකේ නම ඇවිල්ලා Mini 3 කියන එක මේකේ නම ඇවිල්ලා. මේක ඉතින් ගයිස් සපෝට් කරන ඩිවයිස් ටික දාලා තියෙන ඊට පස්සේ වයර්ලස් කියලා විස්තර ටිකක් ගහලා තිනවා ගයිස්. බොක්ස් එකේ මෙතන ගයිස් වයර්ලස් 6000 mAh බැටරියක් තියෙන ගයිස්. 12 hours play time එකක් තියෙනවා ගයිස්. ඉතින් ගයිස් මේක තමයි ගයිස් එළියේ තියෙන්නේ. අපි බලමු අතුලේ කොහොමද කියලා මේක ගලවලා. තව පෙට්ටියක් තියෙනවා ගයිස්. ඒක නම් මුකුත් ගහලා නැහැ. ඊට පස්සේ ගයිස් JBL එක තියෙනවා ගයිස්. තව මේක charge කරන කේබල් එක තියෙනවා USB කේබල් එක ගයිස්. micro USB ගයිස් මේ වගේ cover එක තමයි ගයිස් JBL එක තියෙන්නේ. මේකේ නම් වෙන මුකුත් නැහැ පෙට්ටියේ. ඉතින් මේ cover එක අයින් කරගමු. ඉතින් ගයිස් මේක තමයි JBL එක. ගයිස් අවුලක් නැහැ. ලස්සනට quality තියෙනවා. ටිකක් බරක් තියෙනවා ගයිස්. මෙතනින් ගයිස් තමයි on කරගන්නේ. මෙතන USB SD card එක ගයිස් මේක තමයි charge කරන කේබල් එක. මෙතනින් ගයිස් අපිට පුළුවන් මේකේ option මාරු කරගන්න. ඊට පස්සේ මේකේ sound volume එක අඩු වැඩි කරගන්නත් පුළුවන් ගයිස්. ආයේ අපිට මේ දැන් pen එක ගහලා අපිට අනිත් සින්දුවට යන්නත් පුළුවන් ගයිස්. මේක ඔබලා හිටනවා මේක පිටිපස්සට එනවා ගයිස්. ගයිස් වීඩියෝ නවත්තන්න ස්ටොප් කරන්න ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ගයිස් මේක අවුලක් නැහැ හොඳට තියෙනවා ගයිස්. ඉතින් රබර් දෙකක් තියෙනවා ගයිස්. මෙහෙම තියන්නේ. මෙහෙමත් තියෙනවා. ගයිස් ඉතින් මේක ඕන් කරපුවම මේ වගේ ඉතින් ගයිස් බලමු මේකේ ශබ්ද කොහොමද කියලා ගයිස්. මේක තව Bluetooth කරේ මෙතන වෙනම Bluetooth කියලා සිලෙක්ට් කරන්න නැහැ ගයිස්. ෆෝන් එකේ Bluetooth on කරලා මේක on කරපුවම ගම්ම පෙන්නනවා මේ Bluetooth මේ ෆෝන් එකේ මේ charge mini කියලා. මේක auto select වෙනවා guys. අපි pen එකක් ගහුව on කරොත් කෙලින් මේක pen එකේ සින්දුරට මාරු වෙනවා guys. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි බලමු මේකේ sound quality කොහොමද කියලා දැන්. guys ඉතින් දැන් අපි බලමු sound quality කොහොමද කියලා Bluetooth connect කරලා. මම ඉතින් guys Bluetooth කරන්නේ PC එකට guys. ඉස්සෙල්ලාම guys ඉතින් Bluetooth on කරගන්න ඕනේ guys. ඊට පස්සේ guys මම මේකත් on කරගන්නවා JBL එක. ඉතින් guys ඔයගොල්ලෝ දැක්ක ඇති on කරාම ගම ඔටෝම කනෙක්ට් වුණා. ඉතින් guys පළවෙනි සැරේට ඔයගොල්ලෝගෙන් pay ආවෙන්නද කියලා අහනවා. මැසේජ් එකක් අහනවා guys. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති Bluetooth device connect කරද්දී. ඊට පස්සේ guys දැන් මේකේ battery 20යි battery level එකත් එහෙම පෙන්නනවා guys. අපි ෆෝන් එකෙන් ඕඩර් මේ කනෙක්ට් කරත් guys battery level එක පෙන්නනවා. ඉතින් guys අපි දැන් බලමු මේකේ sound quality එක. හරි guys ඉතින් මෙහෙම තමයි දැන් අපි දැන් සින්දුවක් දාලා guys. තාම Bluetooth connect කරලා තියෙන්නේ. ඔන්න මම දැන් play කරනවා guys. ඉතින් guys ඔයගොල්ලෝ දැක්ක ඇති මේකේ sound quality එක ඔයගොල්ලන්ට ඇහුණා ඇති. ඉතින් guys සාමාන්‍ය ශබ්දයක් තියෙනවා. ඉතින් guys ගොඩාක්ම නැහැ. බේස් එකත් ඉතින් සාමාන්‍යයෙන් තියෙනවා guys. guys මේක අවුලක් නැහැ. මට නම් කියන්න තියෙන මේකේ price එක විදියට හොඳයි guys. මම මේක ඇවිල්ලා price එක guys 2500ක් විතර වෙනවා. මේක ගන්න පුළුවන් links මම පහත comment section එකේ දාලා තියන්නම්. guys මේක තමයි JBL එක. ඉතන ලයිට් එකක් තියෙනවා guys. මේ power එක Bluetooth connect වුණාම මේක එක දිගටම පත් වෙලා තියෙනවා. ඒ වගේ ඉතින් තියෙනවා guys. මේකේ battery බැස්සම guys චූටි sound එකක් වගේ එනවා. ඉතින් guys එච්චරයි මේක ගැන කියන්න තියෙන්නේ. ඉතින් guys මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. එහෙනම් අපි ගියා.